හත්ති ළමයි එකත් එකටම අපිට උත්සවය නම් මගහැරෙනවා අපරාධේ. අනේ මේ අපිට මෙතනත් විනෝද වෙන්න පුළුවන් නේ. මං හොල්මන් කතාවක් කියන්නද? මොකද? අපෝ යන්න හොල්මන. ස්කූබි, ඔය ශැකීව හොඳටම බය කළා. ස්කූබි ඔය විකාර දැන්වත් නවත්තන්න. පරණ ගබඩාව ඇතුළට යන්න. දොර ලොක් කරන්නේ. එලා කිරි ස්කූබි. අර බලන්න. මේ රොබෝලානේ. කවුරු හරි රිමෝට් එකකින් පාලනය කරනවා ඇති. දැන් ඉතින් ජල ක්‍රීඩාවට ලෑස්ති වෙන්න. ඔන්න තව එනවා. ඒ ගමන මුන් කොහෙ යනවද? එයාලව පාලනය කරන කෙනා ආපහු වෙන කොහට හරි යවනවා ඇති. ඒත් කොහාටද? මං ගාව තියෙනවා ප්ලෑන් එකක්. ශැගි, ඔයා ස්කුබිත් එක්ක මේ කැඩිච්ච රොබෝලා දෙන්න වෙනුවට පම්බියෝ වගේ යන්න. ඔයගොල්ලෝ කැමතිනේ? ඕකේ වෙන කාලේ තව ප්ලෑන් තියෙනවද? අපි වාහනේ නැගලා පස්සෙන් එන්නම්. අපේ වාහනේ තියෙන ඔය සිග්නල් එන්නේ කොහෙන්ද කියලා හොයාගන්න පුළුවන් ගැජමැටික්ස් ඕනේ තරම්. බය වුණත් කමන්න කවුරු හරි දැක්කොත් ලැජ්ජ වෙන්න තෝ කියන්න ඕනේ. පොඩ්ඩක් ධනාත්මකව හිතන්න ශැකි. ඔයාට නොමිලේ ඇඳුමකුත් හම්බ වෙනවනේ. ඔය කවුරු විදියටද ඇඳලා ඉන්නේ? හොංකොං මාස්ටර්. අර නින්ජා වලින් දෙන්නේ. අනේ අතන මේ ළමයි මොකුත්ම දන්නේ නෑනේ. අපි කොහෙද යන්නේ කියලා ඔයා දන්නවද ස්කූබි? ඒ මන් දන්නේ නැහැ. ඔන්න ඇල්ලුණා. සංඥාව එන්නේ නම් මෙන්න මේ නගර ශාලාව ඇතුලෙන්. ස්පේන්නේ නැද්ද? අනේ අතට දැන් හැදෙන ළමයි නම් කිසිම කමකට නෑ. මගේ ළඟ හිතේ පොඩි මෙව්වා එකක් දැනෙනවා. මම ඔයගොල්ලන්ට හම්බෙමු කියලා කිව්වේ කෑම මේසේ ළඟදී නේද? සමහර වෙලාවට ඔයගොල්ලෝ වැඩ කරන්නේ කිසිම මොලයක් නැති අය වගේ. නෝනවරුනි මහත්වරුනි දැන් අපි ඔබට ඉදිරිපත් කරන්න යන්නේ ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම කිස්. හැමෝම අතුච්චලා. ඔය මයික් එක ඔන් කරගන්න. කමක් නෑ CD එකනේ ප්ලේ වෙන්නේ. බර දාලා ගමු. තමයි මේකම හොයාගත්ත තෙපානිස්. මගේ ආත්මය අවුරුදු 100ක් තිස්සේ දුක් විඳා.